ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ ඒකකයට අපි පැමිණියේ කටඋත්තරයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඒ පැමිණිල්ල ශාක නිරෝධායනය සම්බන්ධයෙන් වෙච්ච පැමිණිල්ලක් මේක පරිසර ඒකකයට යොමු කළා තිබ්බා. ඒ යොමු කිරීම නිසා තමයි අද දවසේදී කටඋත්තරය ලබා දීම සඳහා අපි පැමිණියේ. මේකේ කාරණාව වන්නේ බහාලුම් කීපයක් ශ්‍රී ලංකාවට රැගෙන ඇවිල්ලා ඒ රැගෙන එන බහාලුම් වල ඇත්තට මේ බහාලුම් වල තියෙන මල් මේ මල් ඇස්සේ පරපෝෂිතව ඉඳලා තියෙනවා. මේ පරපෝෂිතයන් සහිත බහාලුම් නිසි පරීක්ෂාවකින් තොරව එළියට මුදා හැරීම සම්බන්ධයෙන් තමයි අපේ පැමිණිල්ල කළා තියෙන්නේ. එතකොට මේකේ අපි දාපු පැමිණිල්ල තියෙනවා අවස්ථා පහකදී මේ විදිහට බහාලුම් නිදහස් කළා තියෙනවා පරපෝෂිතයන් සහිත. මේකේ ආසන්නතම සිදුවීම 2026 1/12 වෙනි දින නිකුත් කරනවා මෙන්න මේ විදිහට දාලා තියෙනවා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකය තුමිය විසින් තවදුරටත් ආනයනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දෙන වාචික උපදෙස් මත පෙට්ටි 18න් 12ක් නිදහස් කළා කියලා. එතකොට මේකේ එන්නේ අර කපුරු මල් කියලා කියන්නේ කපුරු මල් විශේෂයක් තමයි මේ බහාලුම් 18 එන්නේ. එතකොට මේ බහාලුම් 18 කිහිපයක තියෙනවා පරපෝෂිතයන් අඩංගු මල් වර්ග. එතකොට ශාක ආරක්ෂණ පනත අනුව සාමාන්‍ය නීතිය තමයි මේ බහාලුම් ගණනාවක ගේන එකම වර්ගයේ මල් වල එක බහාලුමක හෝ යම්කිසි පරපෝෂිතයෙක් අඩංගු වෙලා තිබ්බනම් 1999 අංක 35 දරන ඒ පනත ප්‍රකාරව ශාක ආරක්ෂණ පනත ප්‍රකාරව මේ ශාක කොටස් මල් කොටස් විනාශ කරන්න ඕනි. එතකොට මේ අවස්ථාවේදී ඒක වෙන්නේ නැතුව යම්කිසි බලපෑමකට ලක්ව කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මේක නිදහස් කළා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අද කටඋත්තරයක් මම ලබා දුන්නා. මේ කටඋත්තරයේදී මම විශේෂයෙන්ම කියපු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ගුවන්තොටුපළ ශාක නිරෝධායන ස්ථානයේ කෘෂිකර්ම උපදේශක වරුන් සම්බන්ධයෙන් ඔවුන් හිතුමතයට වැඩ කරනවා කියලා අපිට යම්කිසි තොරතුරු වගේකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ රිපෝට්ස් වල ශාක නිරෝධන ආයතනය මගින් පැහැදිලිවම කියලා තියෙනවා මේ මල් වර්ගවල යම්කිසි පරපෝෂිතයන් අඩංගු වෙලා තියෙනවා. මේ නිසා මේ නිදහස් කිරීමෙන් වළකින්න කියලා. එතකොට අපිට ඇති වෙලා තියෙන ප්‍රශ්නය තමයි මයිටෑවා විවිධ නම් වලින් හඳුන්වපු කෘමියන් ශ්‍රී ලංකාවට අරගෙන ඇවිල්ලා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නැත්තරම නැති වෙන ආකාරයේ ක්‍රියාන්විත කීපයක් පහුගිය දවස්වල අනාවරණය වුණා. විශේෂයෙන් බිබිලේ තිබිච්ච දොඩම් වලට උනේත් මෙන්න මේ විදිහේ කාරණාවක් තමයි කවුරුත් දන්න ඉතිහාස කතාවක්. මේ විදිහට ලංකාවේ කෘෂිකර්මාන්තය අගතියටපත් වෙනවා වගේම මේ මයිටෑවන් සහ මේ පරපෝෂිතයන් ආවට පස්සේ මේ පරපෝෂිතයන් විනාශ කරන්න නැවත වතාවක් විවිධාකාරයේ කෘෂිකාර්මික ද්‍රව්‍ය විදේශීය කෘෂිකාර්මික ද්‍රව්‍ය මේ ලංකාවට අරගෙන එන්න වෙනවා. මේ අරගෙන ඒම හරහා අවසානයේදී දැන් අපිට නිවුස් එකක් ගියා ඊයේ පෙරේද ලංකාවේ පිළිකා රෝගීන් 3 ගුණයකින් ඉහළට ගිහිල්ලා කියලා. මොකද මේ කැමරට ගහන වසවිස හින්දා. ඒකට අවසානයේදී විදේශීය බහුජාතික සමාගම් වලට මේ මුදල් යනවත් එක්කම අපේ රටේ මේ රටේ මිනිස්සුන්ටත් පිළිකා හැදිලා තමයි මේක නතර වෙන්නේ. ඉතින් මේකේ මූලිකම අදිරේ මූලිකම ප්ලෑන් එකේ කොටසක් දෝ මේ වෙන්නේ කියලා අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. මේ සැකය මත පදනම් වෙලා තමයි විමර්ශනයක් අපි ඉල්ලා සිටියේ. මම හිතන්නේ එතන ස්ථානාධිපතිවරයා අපිට මනා ලෙස මේ සඳහා සහයෝගය දැක්වුවා. කටඋත්තරයේදී නිවැරදි ආකාරයට ඒ විස්තර ටික කියලා ඉදිරියේදී නියමිත විමර්ශනයක් වෙයි කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ගරු අධිකරණයටත් මේ ප්‍රශ්නේ ගිහිලා තියෙන්නේ. එහිදීත් සාධාරණ විදිහට මේක යුක්තියෂ්ඨ වීමක් සිදු වෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දවස්වල ඩී.වී. චානක මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවේදීත් කතා කළා. හැබැයි එතුමා නම් කිව්වේ පට්ටපල් බොරුවක්. කන්ටේනර් ගණනාවක් ඇවිල්ලා රිලීස් මේ පරපෝෂිතයන් අඩංගු කන්ටේනර් ටිකක් රිලීස් කළා කියලා අමුමමු පචයක් ජනගත කළා. හැබැයි කතාව ඔහු කියපු මේ මූලික කතාව ඇත්ත ඒ කන්ටේනර් නෙමෙයි බහාලු මල් බහාලුන් තමයි නිදහස් කරලා තියෙන්නේ. අනිත් එක මේකට මේ ආණ්ඩුවේ කාගේවත් සම්බන්ධයක් නැහැ. මේක පැහැදිලිවම මේ වැඩ කරපු රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ රාජකාරිය පැහැරහැරීම තමයි දන්නේ. අපි අමාත්‍යවරුන් සහ රජය සමග යම්කිසි සාකච්ඡාවකදී අපි විමසා සිටියා වුන් මේ සම්බන්ධයෙන් දැනුවත්ද කියලා. ඇත්තටම රජයේ කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා නැහැ. හැබැයි දැන් අපි මේ සම්බන්ධයෙන් නිවැරදි විදිහට දැනුවත් කරලා තියෙනවා. ඉදිරියේදී මේ විමර්ශනය හරහා යම්කිසි අපරාධයක් සිදු වෙලා තියෙයි නම් මේ සම්බන්ධයෙන් නිසි දැනුම් ලබා දීමට අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු කරයි කියලා විශ්වාසයක් තියෙනවා.